හලෝ ඉතින් යාළුවනේ කොහොමද? ඉතින් ඔන්න පොසොන් පොහොය දවසේ අපි ගියා කුරුණෑගල පොසොන් කලාපේ බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට භක්ති ගීත තිබ්බා. ඒ භක්ති ගීත කණ්ඩායම නම් කුරුණෑගල පොලිස් මූලස්ථානයේ වැඩ කරන කට්ටිය. ඒ වගේම ලස්සනට කූඩු හදලා තිබ්බා. ඒවා ආමි කැම්ප් වල, එතකොට නේවි කැම්ප් වල ඉන්න කට්ටිය තමයි හදලා තිබුණේ. ඉතින් ලස්සන තිබ්බ කූඩු ටික නම් ඒ වගේම මල් වෙඩි දැම්මා. ඇත්තටම මේ කුරුණෑගල පොසොන් කලාපය හොඳට තිබ්බා. ඉතින් මේක තිබ්බේ කුරුණෑගල අවට ඉන්න අය නම් දන්නවා කොන්වන්ට් රෝඩ් එකේ. අපිත් ගියා ඉතින් බලන්න. ඔය විදිහට තමයි ඉතින් ওই කූඩු ටික තිබ්බේ. අපි චූටි බබාලා ඉන්නවා නම් මෙතෙන්ට එක්කන් ගිහිල්ලා මේ දවස් ටිකේ මේ ටික පෙන්වන්න පුළුවන්. ඇත්තට මේ කූඩු ටික ලස්සනට හදලා තිබ්බම නිර්මාණශීලීව. ඒක මම ඇත්තටම කියන්න ඕන දෙයක්. ජාතක කතා වස්තු එහෙම තමා ගොඩක්ම නිර්මාණය කරලා තිබුණේ. ඉතින් ඕගොල්ලෝ මේකට ගිහිල්ලා පොසොන් කලාපය නරඹන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. පොසොන් කලාපයට ආවට පස්සේ මෙයා මේ කාවදෝ හොයනවා ඕ ගාලා බැලුවා මට මේ ලයිට් පස් වෙන බෝලයක් ගෙනන් දෙන්න. ඇත්තටම මට මේ කලින් තිබ්බා මේ විදිහම එකක් අපේ අප්පච්චි ඉන්න කාලේ නම් තිබ්බ එකක් කි උලම් බැලලා තිබ්බේ. මෙයා දැන් ඒ විදිහෙන් දැන් මට සතුට තමයි මේක කරන්න දුන්නා. දවා පොඩ්ඩක් බණ ආවයි. දැන් මේ කරන් දෙන්න මෙච්චර ආවා. ඇයි? මට හිතුවා මන් දෙයක් කරනවා.